හරි කොල්ලනි එහෙනම් වීඩියෝ එකේ quality එක ගැන sound quality background quality මුකුත් හිතන්න එපා. හදිස්සිය කරන්නේ මොකද මේ කොටස theory class එක වෙනකන් ඉන්න බෑ. ඕගොල්ලෝ ඉක්මනට ආවරණය කරගන්න ඕන හින්දා. හරිද? හරි. theory class එකේදී මම ඕගොල්ලන්ට කියලා දීලා මේ තියෙනවා. හොඳට දෙන්න වහ ගන්න ඕනේ. theory class එකේදී මෙහෙම නීතියක් මම ඕගොල්ලන්ට කියලා දීලා තියෙන ඇත්ති තරම්. has have ගොරෝනවත් ඉරන්නේ. right has have had මෙන්න මේ තුන් දෙනාට පස්සේ ක්‍රියාපදයක් ආවොත් හරි පේනවනේ බෝඩ් එක has have had වලට පස්සේ ක්‍රියාපදයක් කියන එක දැන් දන්න ඕනේ දැනගන්න ඕනේ ක්‍රියාපද නාමපද මොනවද nouns verbs ක්‍රියාපද දන්නවනේ කරන දේවල් ක්‍රියාපදයක් එනවා මෙයාලට පස්සේ කෙලින්ම ක්‍රියාපදයක් එනවා නම් අනිවාර්යෙන් ඒක තියන්න ඕන ඔයා V3 form එකෙන් මේක ඇති තරම් කියලා දීලා තියෙන රූල් එකක් හරිද රයිට් දැන් ඕක මතක් කරගන්න ඒත් එක්කම තව නීතියක් කියලා දෙනවා ලොකු නීති නෙමෙයි ඈ මේ 2 කියන එක දන්නව නේද දෙක කියන්නේ කියන 2 නෙමෙයි TO මේ 2 වලට පස්සේ ක්‍රියාවක් එනවා නම් ක්‍රියාවක් හොඳේ ක්‍රියාවක් එනවා නම් ඒක තියෙන්නේ V1 form එකේ ওই නීති දෙක මාර වැදගත් හරිද ගොඩක් අය ඉංග්‍රීසි පැටලෙනවා මේ පේපර් ලියනකොට එහෙම මේ නීති ටික දන්නේ නැති හින්දා රයිට් මම දැන් වාක්‍ය ටිකක් ලියනවා හොඳ අවධානයෙන් බලන්න ඕනේ හොඳේ හරියට පුත අරගෙන ලැහැත්ති වෙලා හොඳ අවධානයෙන් බලන්න ඕනේ මොනවද මම මේ ලියන වාක්‍ය ත්‍රිත්වය කියලා රයිට් look at the first sentence බලන්න පළවෙනි වාක්‍යය I have eaten pizza පිස්සෝ වගේ පිස්සා කියන්නේ හොඳේ pizza දන්නවනේ කියලා දීලා තියෙන ඕක කියන විදිහේ pizza දැන් මෙතනදී pizza කියන එක නෙමෙයි කතාව බලන්න මම අර කිව්ව නීති S50 අපිට ඔප්පු වෙලා have වලට පස්සේ has have had වලට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් අනිවාර්යෙන් තියෙන්නේ V3 form එකේ හරිනේ eat ate eaten V3 එකෙන් තියෙනවා හරි දැන් විභාගෙට යනකොට ගොඩාක් වෙලාවට ඔයාලගෙන් වාක්‍ය වල මම කියලා තියෙනනේ සිංහල තේරුම අහන්නේ නැහැ. ඒ වුණාට කටපාඩම් කරගෙන ගිහලා ලියන එකේ තේරුමකුත් නැහැ. අවබෝධයක් තියෙන්න ඕනේ ලියන හැටි. එතකොට තමයි පේපරේ කොහොම ආවත් ඔයා දන්නවා නම් ඔයාට වැඩේ කරගන්න පුළුවන්. يعني ඉංග්‍රීසි ටික දන්නවා නම් කටපාඩම් කරලම නෙමේ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක මොන ටෙන්ස් එකේ වාක්‍යයක්ද? දැන් දෙන්නම කල්පනා කරන්න. දැන් මේක මනුලට නෑ මේක මනුල මේ නෝට් එක සම්පූර්ණ කරලා නෑනේ නේ. සති කීපයක් ගියා මනුලගේ තිබ්බේ නෑ මේ past perfect present perfect future perfect කියන ඒ තුනම තිබ්බේ නෑ නෝට් එකේ. සසෙන්දු මොකක්ද මේක? මොන ටෙන්ස් එකේද? present perfect have තියෙනවා. present V3 තියෙනවා. මේක present perfect. ඒ කියනකොට මොයා ගොළුවට එන්න ඕන ටාර්ගා ලකුණක් ගැහුවා වගේ කොරෝනා වෙලාවේ right. අකුණක් ගැහුවා වගේ මතක් වෙනවනේ මේ ලා රටාව තියෙන. මුලින් ඉගෙන ගන්නකොට ආය මතක තියන්න මේ ලා රටාව තියෙන ලල්ලලලා රටාව. හරිද? මම පිට්සා කාලා තියෙනවා. හරිද? කෑවා කියලාවත් මම පිට්සා කෑවා කියලාවත් කකා ඉන්නේ කියලාවත් කකා හිටියා කියලාවත් මම පිට්සා කයි කියලාවත් එහෙම නෑ මෙතනදී කියන්නේ ලා රටාව. මම පිට්සා කාලා තියෙනවා. ඕක දැන් කියලා දීලා තියෙනවා මේ ආයෙ මතක් කරනවා හොඳේ. I have eaten pizza. දැන් මෙතෙන්ට අපි දැම්මොත් she වගේ ඇය එහෙනම් මේක has වෙනවා. She has eaten pizza. ඇය pizza කාලා තියෙනවා. right ලා රටාව. දැන් මම මෙතෙන්ට දානවා had. right had. අපි දාමු he had eaten pizza. right had කියන්නේ අතීත කාල. දැන් අවබෝධය තියෙන්න ඕනේ. පිටු දෙකට අරන් තියනවා. right පිටු දෙකකින් ඉංග්‍රීසි මතකයිනේ. පිටු දෙකට ගත්ත දැන් මේ had වලට ආවහම past perfect අතීතයට යනවා. අතීත past perfect වෙනවා මේ අතීත. මේවා present perfect. මෙන්න past perfect. දැන් grammar rule එක තමයි has have had මේ තුනම මෙයාලගෙන් පස්සේ එන ක්‍රියාව අනිවාර්යෙන් V3 එකෙන් තමයි තියෙන්නේ. හරිද? මේ වගේ තීත්ම තමයි. ඔන්න පැහැදිලිනේ රූල් එක. එතකොට දැන් සිංගියුලර් ඒවත් එක්ක සිංගියුලර් සබ්ජෙක්ට් එක අපි දාන්නේ has. plural ඒවත් එක්ක have.
හැබැයි හැට් කියන කෙනාට එහෙම ලවත් දෙයක් නෑ. මම කියලා දීලා තිනා. එයා ඕන එකක් එක්ක ඕකේ right. මෙතන he තිබ්බත් හැට් ඈ we තිබ්බත් හැට් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔන්න ඔය ටික මතක තියාගන්න ඕනේ. දැන් ඕක පැහැදිලිනේ. මම පිට්සා කාලා තියෙනවා. ඇය පිට්සා කාලා තියෙනවා. ඔහු පිට්සා කාලා තිබ්බා. එහෙම මතක තියාගන්න. right. අතීත කාලේ ඔහු පිට්සා කාලා තිබුණා. තියෙනවා නෙමෙයි තිබ්බා. හරිද? තිබුණා. අතීත කාලේ. right. ලා රටාව තියෙනවා. ඕක දැන් එදා අපි තියරි ක්ලාස් එකේදී ලොකුවට කතා කරපු මාතෘකාවක්. දැන් ඒ වුණාට ආයෙ මතක් කරන්නයි දන්නවද මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට එහෙම ගියේ සතිය ඉගෙනුවා. දැන් ආයෙ ඕනේ නැහැ කියලා බෑ මතක් කර කරම යන්න ඕනේ එකම දේ සමහර වෙලාවට right. පුංචි වෙලාවක් හරි අරන් ඒකයි මේක මම ගත්තේ. හරි. දැන් මම ලියනවා තව වාක්‍යයක්. හොඳට බලන්න දැන් තමයි වැඩේ පටන් ගන්න. හරි දැන් තමයි සෙල්ලම් පටන් ගන්න right. හරි. මනුලගේ භාෂාවෙන් right. හරි. දැන් ඔන්න වැඩේ පටන් ගන්න. දැන් මම මෙහෙම ලියනවා. මොකක්ද මේ වාක්‍ය ගෙදර ඉඳන් කියන්න ඕනේ. හරි. ගෙදර මිනිස්සු හිතන්නේ ඔයාලට පිස්සු කියලා මේ ෆෝන් එක දිහා බලන් කතා කරාට right. කියන්න ඕනේ කතා කරන්න ඕනේ ගල් බිල්ල වගේ ඈ. එහෙම ඉන්නේ නැතු. හරි. මේ තියෙන්නේ මොකද්ද? I have a new phone. මේක V3 නෑනේ. හරි ඉතින් V3 එනවා කිව්වේ මම ක්‍රියාපදයක් නේ. ක්‍රියාපදයක් වෙන්න එපේ. මෙතන have වලට පස්සේ ක්‍රියාපදයක් තියනවාද කියලා බලන්න කොහේ හරි. have වලට පස්සේ ක්‍රියාපදයක් තියනවාද? new phone අලුත් ෆෝන් එක කියන එක ක්‍රියාපදයක්ද? ඒක නාමපදයක්. ඒක දෙයක්. හරිද? එතකොට නාමපදවල V2 V3 ඒ කතා නෑනේ. have වලට පස්සේ ක්‍රියාපදයක් තිබ්බොත් විතරයි V3 දාන්නේ. දැන් මෙතන තියෙන්නේ noun එක. ඔය අවබෝධය තියාගන්න ඕන. දැන් එතකොට මේකේ තේරුම මොකද්ද? මේක මේ පුංචි පාඩමක්. ඒ වුණාට ආයෙ කරනවා නැත්තම් පැටලෙන හින්දා. මොකද්ද මේකේ තේරුම? I have a new phone කියන එකේ. a new phone කියන්නේ අලුත් ෆෝන් එකක්. එකක් කියන අදහසින් දාලා තිනවා. a new phone. නිකම් ෆෝන් එකකුත් නෙමෙයි අලුත් ෆෝන් එකක්. I have a new phone කියන්නේ මම අලුත් ෆෝන් එකක් ලා තියෙනවා. දැන් අර ඔළුවේ තියෙන එකනේ. have has දැක්කොත් ලා රටාව මතක් වෙනවා. එහෙම මෝඩයෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් has have දැක්ක පළියට ලා රටාවක් එන්නේ නැහැ. ක්‍රියාපදයක් තියෙන්න ඕනේ V3 එහෙම තියෙන්න ඕනේ. එතකොට තමයි ලා රටාව වෙන්නේ. දැන් මෙතන ක්‍රියාපදයක් නැහැනේ. මෙතනදී කියන්නේ මට අලුත් ෆෝන් එකක් තියෙනවා. මට අලුත් ෆෝන් එකක් තියෙනවා. හරිද? ඔයා ගාව තියෙන ඕනම දෙයක් ඔයාට මේ පැටර්න් එකෙන් කියන්න පුළුවන්. මම මේක දැන් පැහැදිලිව දෙනවා ලයි නෝට් එකේ පැහැදිලිව අපි ලියනවා. මේ එතකන් නිකන් පාඩමට යන්න කලින් පොඩ්ඩක් උඩින් බලනවා මොනවද තියෙන්නේ කියලා පොඩි රවුමක් අහනවා අපි. right. දැන් she වගේ දැම්මු. ඇයට තියෙන අලුත් ෆෝන් එකක් කොහොමද දාන්නේ? she has. sheත් එක have දාන්න බෑ. she has a new phone. හරි. ඒ සද්දෙන්නේ මොන රුන්ගේ ගොරෝන හින්දා උන් කෑ ගහනවා right. හරිද? උන් කෑ ගහන විදිය හරි කැතයි. අමුතු වචනයක් වගේ ඇහෙනවා ඇති. ඒ ගැන හිතන්න දෙපා right. දැන් I have a new phone කියන්නේ මට අලුත් ෆෝන් එකක් තියෙනවා. she has a new phone කියන්නේ ඇයට අලුත් ෆෝන් එකක් තියෙනවා. පැහැදිලිද කතාව? උන්ට බලන්න ඕනේ. have වලට පස්සේ මෙතන ක්‍රියාපදයක් තියෙන්නේ. මෙතන ක්‍රියාපද නැහැ. right. මෙතනදි මේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා කියන්නේ. right. උන්ට අවබෝධ කරගන්න ඕනේ. දැන් සසින්දුට කියන්න පුළුවන් මට සහෝදරියක් ඉන්නවා. ඉන්නවනේ. දැන් පණ තියෙන කට්ටියට අපි කියන්නේ තියෙනවා කියලා. සසින්දු කියනවාද මට අක්කා කෙනෙක් තියෙනවනේ. ඔයාලා දන්නවද? මට අක්කා කෙනෙක් තියෙනවා. මනුල. අපිට අයියලා දෙතුන් දෙනෙක්ම තියෙනවා. එහෙම කියන්නේ අපිට පණ තියෙන කට්ටිය අපි කියන්නේ ඉන්නවා. පණ නැති දේවල් තියෙනවා. හැබැයි ඉංග්‍රීසි එකනේ ලේසි කියන්නේ ඉංග්‍රීසි වල එහෙම කතාවක් නෑ. පණ තිබ්බ නැතා ඔයා ගාව මොකක් හරි දෙයක් තියෙනවා. පණ තියෙන කෙනෙක් හරි පණ නැති දෙයක් හරි මොකක් හරි කමන්නේ have has තමයි පාවිච්චි කරන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි කියනවා සසින්දුට සහෝදරියක් ඉන්නවා. මම කියනවා සසින්දුත් එක්ක ඉන්නේ has. සසින්දු has a sister. සසින්දුට සහෝදරියක් ඉන්නවා. has. දැන් මට කියන්න ඕනේ සසින්දුට
BMW කාර් එකක් තියෙනවා. හරිද? සසින්දුට BMW කාර් එකක් තියෙනවා. කොහොමද කියන්නේ? සසින්දු has a BMW car. හරි. පැහැදිලිද කතාව? දැන් අපි සිංහලෙන් කිව්වොත් නම් කියන්නේ සසින්දුට BMW කාර් එකක් තියෙනවා. සසින්දුට සහෝදරියක් ඉන්නවා. කොහොම දෙවිදිහකට කිව්වට ඉංග්‍රීසි වලදී අනේ has have ම තමයි දාන්නේ. හරිද? ඒ කතාව තේරුම් ගන්න ඕනේ. මේ උඩින් කියන්නේ මේක පැහැදිලිව නෝට් එකක් විදිහට හම්බෙනවා. ලියලා පොයින්ට් කරුණුත් එක්ක හරිද? ලියලා දැනට නිකන් අදහස තේරුම් ගන්න. හරි. දැන් නිකන් එකපාරට මේක තේරුම් ගද්දි පොඩි අච්චාරු සීන් එකක් එයි. කමන්නේ මොකද මේවා මේ පුංචි කාලෙන් වැටෙන්න ඕන දේවල්. රයිට්. මම 4 5 වගේ වෙද්දි මේක නිකන් සුපිරියටම පැහැදිලි වෙන්න ඕනේ. ඒ කියන්නේ ආය ඇඟිල්ලක්වත් ගහන්න දෙයක් නැති වෙන මට්ටමට. රයිට්. එහෙම දැන් පැහැදිලි නැහැ කියලා අවුලක් නැහැ. දැනුත් ඒ මට්ටමටම කියලා දෙනවනේ. ඒ හින්දා අවුලක් නැහැ. එතකොට මෙන්න have දාලා කතා කරන එක භාවිතයක් මෙන්න දෙවනි භාවිතය. පළවෙනි එකේදී කියන්නේ මම පිට්සා කාලා තියෙනවා. කරලා තියෙන දේවල් ගැන කිව්ව හැකි have වලට පස්සේ V3 දාලා. මෙතනදී තියෙන්නේ have has වලට පස්සේ ක්‍රියාපදයක් නෙමෙයි නාමපදයක් තියෙන්නේ. ඔයාලට තියෙන දේවල් ඔයාලට ඉන්න කට්ටිය ගැන කියන්න පුළුවන් මේ විදිහට. තව එකක් තියෙනවා. හරිද? ඉංග්‍රීසි අමාරුයි කියන්නේ මේකයි. මේක හොඳට අහගන්න ඕනේ. හොඳේ මම මේ කියන කතාව. දැන් මම කියනවා මෙහෙම. I have to go now. ආංකෙලියට අපිටනේ ඈ ආංකෙලියට අපිට දැන් කි ඉස්සෙල්ලා කිව්වනේ මෙයා කනේද has have had වලට පස්සේ ක්‍රියාපදයක් නම් V3. දැන් අතන තියෙන්නේ go කියලානේ ඈ ගුරාටත් පෙරදුනා වගේනේ මොකද go ඈ go when gone වෙන්න එපා V3 එන්න එපා එහෙමනේ. එහෙම කියලා හිතෙන්න විදිහක් නැහැ ඔයගොල්ලන්ට. මොකද මම කිව්වා 2 වලට පස්සේ එන්නේ මෙන්න 2 වලට පස්සේ එන්නේ V1 කියලා. ඒ නීතියත් මම පටන් ගද්දිම කිව්වා. මේ දැන් නන්නේ දැන් පොඩ්ඩක් සමහර විට අවුල් ඇති දැන් මේක. මොකද්ද මේ කියන්නේ නේ? අලම කරදරයක් වුණා කියලා බයින් නැති මනුලේ. රයිට්. දැන් මේකේ තේරුම මොකද්ද එතකොට? I have to go now. ඒකේ තේරුම ළමයි ඔය have to හරි has to හරිද? මෙන්න මෙහෙම have to හෝ has to මෙන්න මේ රටාවෙන් කියන්නේ අපිට මොකක් හරි ක්‍රියාවක් කරන්න සිද්ධ වෙනවා. අපිට මොකක් හරි දෙයක් කරන්න වෙනවා. I have to go now. මට දැන් යන්න වෙනවා. හරිද? මම ගිහිල්ලා තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඒ ලා රටාවට යන්නේ මේ have වලට පස්සේ කෙලින්ම ක්‍රියාපදේ මැද්දට මේ අනියන් කට්ටිය එන්නේ නැහැ. රයිට්? කෙලින්ම have වලට පස්සේ V3 තියෙන්නේ ක්‍රියාපදේ. V3 එකෙන් තියෙන්නේ. එතකොට තමයි ලා රටාව. දැන් මෙතනදී have වලට පස්සේ to කියලා කෙනෙක්ව දාලා තියෙනවා. මැද්දෙන් පැනලා තියෙන අතරමැදි. දැන් ඒ හින්දා මේ වාක්‍යෙදි ලා රටාවක් ඇහෙන්නේ නැහැ. have to has to කියලා තිබ්බොත් අනිවාර්යෙන් කියන්නේ මොකක් හරි ක්‍රියාවක් කරන්න වෙනවා කියන අදහස. නීතිය තමයි විභාගෙදී පටලන්න පුළුවන්. හරිද? ලකුණු දෙක තුනක ප්‍රශ්නයකදී හරි මේක පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලව පටලවන්න පුළුවන්. මොකද ඔයාගේ ඔළුවේ තැම්පත් වෙලා තියෙන ඔයා දැන් දෙකටම පුරුදු වෙන්නේ has have had වලට පස්සේ V3. මේ වගේ ප්‍රශ්නයක් දීලා ඔයාට දෙනවා මෙන්න මෙහෙම. for an example හිතන්නකෝ ඔයාට දැන් විභාගෙදී දෙනවා මෙන්න මෙහෙම. we have to ඔන්නෝම ඉරක් ගහලා වරහණ ඇතුලේ help කියලා දාලා මේ වගේ චූටි ප්‍රශ්නයක් නම් ඉතින් හම්බෙන්නේ නැහැ. right මං කියන්නේ නිකන් for an example උදාහරණයකට. මේ we have to හිස් තැනක් help කියලා වරහණ ඇතුලේ දීලා තියෙනවා දෙන්න. දැන් ඔයා මේක දැක්කකම අර විභාග ස්ට්‍රෙස් එකත් එක්ක නින්නේ අර දන්නා වැඩි කමක් වෙනවා නේ එකපාරට අරයා කියලා දුන්නා නේද මේ has have had වලට පස්සේ V3 එන්නේ කියලා. එහෙනම් දුක් ගාලා මේ help කියන එක මෙතන තියෙන්නේ ඔයා help කියලා ed දාලා V3 කරනවා. ඔයාට මේ 2 ගැන එච්චර ගාණක් යන්නේ නැහැ. හරිද? ඒකයි මම කිව්වේ. හොඳට බලන්න ඕනේ හොඳට බලන්න ඕනේ පේපර් එකකට ලියනකොට right මේ we have to 2 තියෙන්නේ 2 වලට පස්සේ V1 ම තමයි දාන්නේ. we have to help them. අපිට ඒගොල්ලන්ට උදව් කරන්න වෙනවා. අපිට ඒගොල්ලන්ට උදව් කරන්න සිද්ධ වෙනවා. right පැහැදිලිද? දැන් මෙහෙම ප්‍රශ්නයක් දෙනවා විභාගෙදී. මෙහෙම ප්‍රශ්නයක් දෙනවා. කොහොමද ඉන්නකෝ
උඩ එකේ විදිහටම දෙන්නම්කෝ right. ඔන්න පටල ගන්න දැන් හොඳට බලන්න ඕනේ. we have ඉස්තනක් වරහන් ඇතුලේ help them. බලන්න ඕනේ උඩ ප්‍රශ්නෙමයි කොල්ලනේ තියෙන්නේ. උඩ ප්‍රශ්නෙමයි තියෙන්නේ. හැබැයි උඩ එකේ 2 තියෙනවා මේකේ 2 නෑ. 2 කියන එකට බලන්න මේ මෙයාට කරන්න භාෂාවේ මාර මැජික් තියෙන්නේ. මෙයාට අදහසම වෙනස් කරන්න පුළුවන් මේ අකුරු දෙකට. අන්න ඒකයි කියන්නේ. හරි. දැන් මෙතන 2 කියලා කෙනෙක් නෑ. දැන් ඔයා have වලට පස්සේ ක්‍රියාපදයක් දානවා අනිවාර්යෙන් අරක V3 කරලා දාන්න ඕනි. we have helped them. මෙතනදී කියන්නේ අපි ඒගොල්ලන්ට උදව් කරලා තියෙනවා. we have helped them so many times. අපි අරට ගොඩක් වෙලා ගොඩක් කීප වතාවක්ම උදව් කරලා තියෙනවා. දෙවෙනි එකේ. මෙතනදී කියන්නේ අපිට ඒගොල්ලන්ට උදව් කරන්න සිද්ධ වෙනවා. මුකුත් ලියන්නේ නැහැ. හරිද? මේක තේරුම් ගන්නවා. right. ඔන්න. හොඳට බලන්න. පැහැදිලිනේ? 2 එකක් මැද්දට දාලා අදහස වෙනස් කරන්න පුළුවන්. දැන් මෙහෙම තිබ්බොත් we have මොකද්ද? we have a team. මෙහෙම තියෙනවා. දැන් බලන්නකො එතන මේ have වලට පස්සේ ක්‍රියාපදයක් නැහැ. තියෙන්නේ නාම පදයක්. නේ a team කණ්ඩායමක්. we have a team අපිට තියෙනවා කණ්ඩායම. ඒක වෙනමම කතාවක්. එතකොට පැහැදිලි නේද? ඔයා හිතන් හිටියනම් අර එකම තැනක ඉර වෙලා අර has have had වලට පස්සේ V3 නේ දාන්නේ කියලා හිතන් හිටියනම් ඒ වගේ කෙනෙක්ව පොඩ්ඩක් කරකිලා යන කතාවක් තමයි මෙතන තියෙන්නේ. මේක දන්නේ කට්ටිය ඉන්නවා right. මම අර එදත් ඔයගොල්ලන්ට කිව්වේ මේක දන්න ළමයි ඉන්නවා but බහුතරයක් ගත්තාම ඕක පැටලෙනවා ඒ ටික. එක පාටතර ප්‍රශ්නයක් මෙද්දෙන් අහම ඕක ගැන අවබෝධයක් නැහැ. දැන් මේ ටික පැහැදිලිව නෝට් ඩවුන් කරගන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් නැතුව ආයි ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැති විදිහට ආයි ජීවිත කාලෙටම වෙන කොහෙන්වත් ඉගෙන ගන්න ඕනේ නැති වෙන මට්ටමටම මේ ටික ඉගෙන ගන්න ඕනේ right. දැන් කරේ අපි මෙච්චර වෙලා පාඩම් කිහිපයක පැටලිල්ලක් ලියා ගත්තා. හරිද? තාම ওই පාඩම් වලින් ඔයාලා මම ඔයාලට කියලා දීලා තියෙන්නේ මේ කෙටි කාලෙදී present perfect, past perfect, future perfect ඒ ටික කියලා දීලා තියෙනවානේ අර ලල්ලලා රටාව. හරිද? පිටු දෙකකින් ඉංග්‍රීසි මතකයිනේ. හරි. ඒක ඉවර කරලා තියෙනවා. ඒකට එක කොටසක් ඉවරයි. දැන් ඒක ප්‍රැක්ටිස් කරන්න ඔයාලට මම කිව්වා කරන්න ඕන වැඩ. දැන් මං ගෙදරට එනකොට බලන්න බිත්ති ටික තියෙන්න ඕන විදිය රයිට්. මේ වැඩ පිළිවෙල මම කිව්වා ඕගොල්ලන්ට. හරි. ඒ කියන්නේ එක පාඩමක් ඊ කොටස ඉවරයි. දැන් අපි යමු ඔය have has වල තියෙන අනිත් පාඩම් කොටසට. මේක ඔයා ඩේට් එක දාලා පටන් ගන්න right. අලුත් පිටුවක ඩේට් එක දාලා පටන් අරගන්න. right. මම කියනවා නෝට් එක ලියන්න ඕනේ නෝට් එක right. මම කියනවා ස්පීඩ් වැඩි නම් දන්නවනේ. නතර කරා එම ලියන්න ඕන අනිවාර්යෙන්ම right. හරි. පොඩ්ඩක් දෙන්න ඕනේ හිතලා දැන් ක්ෂණිකව කියන්නේ බෑ right. ඔයා මේ කෑ ගහනවා right. මොනරු. හරි. ඔයා ලියා ගන්න අපිට තියෙන මාතෘකාව this is the topic. අපිට තියෙන ඇල ඉරක් පයි ඉන්න. අපිට තියෙන දේවල් අපිට ඉන්න කට්ටිය ගැන අපිට තියෙන දේවල් හා අපිට ඉන්න කට්ටිය ගැන කියමු. හරිද? අපිට තියෙන දේවල් හා ඉන්න කට්ටිය ගැන කියමු. right. දැන් මාතෘකාව ලස්සනට ඉරක් ගහගන්න මනෝල අඩි රූල පාවිච්චි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තරු ලකුණක් දාලා ලියා ගන්න. මේ විශ්වයේ අපිට තියෙන ඕනෑම දෙයක්. මේ විශ්වයේ අපිට තියෙන ඕනෑම දෙයක්. කමාවක් දාන්න. මේ විශ්වයේ අපිට තියෙන ඕනෑම දෙයක්. අපිට ඉන්න ඕනෑම කෙනෙක්. මේ විශ්වයේ අපිට තියෙන ඕනෑම දෙයක්. අපිට ඉන්න ඕනෑම කෙනෙක් ගැන ඉංග්‍රීසි වලින් ගැම්මට කියමු.
හරිද? පොඩි හැඳින්වීමක් ලියා ගන්න. එතන මේ අපිට ඉන්න කට්ටිය ගැන විතරක් නෙමෙයි අපිට තියෙන අපිට නෙමෙයි අර යට තියෙන. එතන කවුරුත් නැහැ හරිද? දැන් ඔයාට තියෙන අර යට කමල්ට නයනට එයාට තියෙන දේවල් නයනට තියෙන දේවල් අමාලිට තියෙන දේවල් ඈ අමාලිට ඉන්න කට්ටිය මනුලට තියෙන දේවල් මනුලට ඉන්න කට්ටිය ඕන කෙනෙක්ට තියෙන ඉන්න කට්ටිය ගැන කතා කරන්න පුළුවන් මාර පාඩමක් right ලොකු බරපන්තියේ පාඩමක් චූටි කාලෙම කියලා දෙන බරපන්තියේ පාඩමක් හරි දැන් මම කියලා දෙනවා සිතියම මේ සිතියමට අනුව තමයි යන්න ඕනේ right මේ ඔයාට මොකක් හරි දෙයක් තියෙනවා කියලා ඉංග්‍රීසි වලින් කියන්න එපා ඔයා right ඒක කියන්න නම් මම මේ දෙන සිතියමේ තමයි ඔයා යන්න ඕනේ සිතියම කියලා දාලා මෙන්න මේ ස්ට්‍රක්චර් එක ලියා ගන්න අපි මුලින්ම දාමු මෙහෙම right අදාළ කෙනා ඒ කියන්නේ සබ්ජෙක්ට් එක right plus ධන have or has අදාළ විදිහට සබ්ජෙක්ට් එකට ජෝඩු කරන්න ඕනේ right තියෙන දේ අර දුවාට තියෙන දේ මේ has have වලට පස්සේ තියෙන දේ හෝ ඉන්න කෙනා right දැන් උතනදී මේ තව චූටි දෙයක් තියෙනවා මේක පර්ෆෙක්ට්ම වෙන්න එපා right මෙන්න මෙහෙම කරන්න තියෙන දේ හෝ දේවල් හරිද හොඳට බලන්න තියෙන දේ හෝ දේවල් ඉන්න කට්ටිය හෝ ඉන්න කෙනා right මුගු ටිකක් එකපාරට නිකන් අමුතු නිකන් අමාරුයි වගේ හිතෙන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එක ලස්සනට ලියලා රතු පෑනේ ලියලා කොටු කරගන්න. ඒ කියන්නේ මේකට අනුව තමයි ඔයා වාක්‍ය හදන්න ඕනේ. හරිද? මේක පරිපූර්ණ ස්ට්‍රක්චර් එකක් ඔයාට මේ ඔයාට තියෙන ඉන්න කට්ටිය තියෙන දේවල් ගැන කියන්න පුළුවන්. right හරි. අපි ඉස්සෙල්ලාම සරල දැනකින් පටන් ගමු. right මට තියෙනවා දැක්මක්. අර දැනතුනිය මට තියෙනවා ගෙයක් ඒ වගේ පොඩි එකකින් පටන් ගන්න ඕනේ නෑනේ මට තියෙනවා දැක්ම. කොහොමද කියන්නේ දැන් කාටද දැක්ම තියෙන්නේ? කවුද අදාළ කෙනා මට? එහෙනම් ඔයාගෙන Iත් එක්ක ජෝඩු වෙන්නේ කවුද? have. I have දැක්මක්. අන්න මේ තියෙන දේ එක දෙයක්නේ. තියෙන දේවල් ගැන කියන්නත් පුළුවන් මට තියෙනවා දැක්මවල්. හරිද? ගොඩක් ගැන කියන්නත් පුළුවන්. දැන් අපි මෙතන තියෙන එකක් ගැන මට තියෙනවා දැක්මක්. එකක් right I have vision හරි I have vision right දැන් අපි පොඩ්ඩක් මේක DJ කරමු ඔයාලට තියෙන දැක්ම පොඩ්ඩක් අපි DJ කරන්න යනවා ඔයාලට නිකන් දැක්මක් නෙමෙයි තියෙන්නේ සුපිරි දැක්මක් හරි ඔයාලට තියෙන සුපිරි දැක්මක් අපි නාමපදයක් DJ කරනවා නම් ඒ DJ කරන්නේ නාමපදෙට ඉස්සරහින් adjective එක දාන්නේ I have supervision හරි right I have supervision මට තියෙනවා සුපිරි දැක්ම right හරි දැන් කියමු මට ඉන්න කෙනෙක් ගැන මට ඉන්නවා සහෝදරයෙක් මට ඉන්නවා සහෝදරයෙක් I have a brother මාකර ඉවර වෙන හින්දා තමයි ලියන්නේ නැත්තේ right නෑ ඉතින් මේකමනේ තියෙන්නේ right එහෙමයි කියලා ඔයාලත් ඒකම කරන්න එපා ඉතින් හරිනේ ඔයාලා පිළිවෙලට ලියා ගන්න ඕන උදාහරණ වාක්‍ය දෙක සිංහලෙන්ුත් ලියලා ඉංග්‍රීසි වලින් ලියන්නේ right පිළිවෙලට තියෙන්න ඕන පළවෙනි ඒ පිටුව ආයෙ කෑ ගහනවා ගැන හිතන්න එපා right මට තියෙනවා සුපිරි දැක්මක් I have a supervision මට ඉන්නවා සහෝදරයෙක් I have a brother හරි ඔන්න ඔහම කියන්න පුළුවන් right ඊළඟට අපි දැන් තව එකක් කියමු ඔයාලා සිංහල වාක්‍ය ලියා ගන්න ඕනේ මොනවාද මට තියෙනවා කළු පාට ෂර්ට් 3ක් නම් ටිකක් දිගයි වගේ හරි මේකට අනුව යන්නේ මේ සිතියමේ හරි සිංහලෙන් ලියා ගන්න මට තියෙනවා කළු පාට ෂර්ට් 3ක් right හරි ලියාගෙන දැන් මේකට අනුව අපි හදමු ඒ ටික කාටද තියෙන්නේ මටනේ
හරි. වෙන මොකුත් හිතන්නේ මේකේ පිළිවෙලට යන්නේ දැන්. අදාළ කෙනාට පස්සේ has have උනේ දාන්න ඕනේ. I have. මොනවද තියෙන්නේ? ඈ කළු පාට ෂර්ට් තුනක්. නිකන් ෂර්ට් උත් නෙමෙයි කළු පාට. පොඩ්ඩක් DJ කරලා තියෙන්නේ. ෂර්ට් එක DJ කරලා තියෙන්නේ right. මට තියෙනවා I have 3 black shirts. මේ තියෙන දේවල් තියෙන දේවල් මේ තියෙන දේවල් ගැන කියන්නත් I have 3 black shirts. අර සින්දුව නෙමෙයි පොඩි කාලේ බාබා black sheep එකේ තියෙන පදයක් නෙමෙයි I have 3 black shirts right shirts බහුවචන තුනක් නෙමෙයි I have 3 black shirts මට තියෙනවා කළු පාට ෂර්ට් තුනක් හරි දැන් ඔයාට ඕන නම් ඔයාට කියන්න පුළුවන් දැන් මනුලට කියන්න පුළුවන් අයියලා දෙන්නෙක් ඉන්නවනේ කියන්න පුළුවන් I have 2 brothers I have 2 elder brothers කියලා කියන්න පුළුවන් right අන්න එහෙම කියන්න පුළුවන් right ඒකත් ලියා ගන්නකො මේක ලියලා මට තියෙනවා කළු පාට ෂර්ට් තුනක් කියලා ලියලා දෙවෙනියට ලියන්න මට ඉන්නවා අයියලා දෙන්නෙක් නැත්නම් අක්කලා දෙන්නෙක් අර බහුවචන ගන්න ඕන හින්දා right ලියන්න මට ඉන්නවා අයියලා දෙන්නෙක් I have 2 elder brothers ඕක තමයි කතාව හරිද දැන් ඉතින් ඕකේ නෑ කියලා කියන්න ඉගෙන ගන්නත් තියෙනවා හරිද මට නෑ කියලා කියන්නත් තිබේ මොනවා මේ දේවල් නෑ කියලා කියන්න දෙපේ ඔයාලට හැමදේම නෑනේ නේ. ඔයාලට නැති දේවල් තියෙනවා. ඒකට ඒව ගැන කියන්නත් එපේ. තියෙන දේවල් ගැන කියන්න දන්නවා has have පාවිච්චි කරලා. මේක තමයි සිතියම. දැන් නැති දේවල් ගැන කියන්න වෙනම රටාවක් තියෙනවා. හරිද? කට්ටියගෙන් තියෙනවද කියලා අහන්න එපේ. එහෙම පොඩි කේස් එකකුත් අපිට තියෙනවනේ නේ. ඔයාට තියෙනවද ඔයාට තියෙනවද? ඔයාට නැද්ද බෙස්ටි? බෙස්ටි කෙනෙක් නැද්ද අයියෝ ඒ තියෙනවද ඉන්නවද කියලා ප්‍රශ්න කරන්නත් ඕන හරිද එතකොට මේකෙදි වාක්‍ය රට තව යනවා පැහැදිලිද ගැඹුරට යනවා නමුත් අදට ඔයා මෙන්න මේ උදාහරණත් එක්ක මෙන්න මේ කතාව තේරුම් ගන්න මොකද දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ නීති කීපයක අර පැටලිල්ල ලෙහා ගත්තනේ ඒ පැටලිල්ල ආය බලන්න ඕනේ ඒ කොටස ඒ පළවෙනි කොටස ආය බලන්න ඕනේ මම මුලින්ම කිව්වට ඒක ඒ මුලින්ම කිව්ව ටික බලලා ඕගොල්ලෝ ෂෝට් නෝට් එකක් ගහ ගන්න ඕනේ ලියන පොතේ. ඒ මම බෝඩ් එකේ ලිව්ව ටික අර වාක්‍ය තුන අරගෙන ඒ ලිව්ව ඔක්කොගෙම ලස්සන ෂෝට් නෝට් එකක් ගන්න ඕනේ අනිවාර්යෙන් this Sunday හරි වැඩි වෙනවා මනුලගේ සම්පූර්ණ කරන්න ඕනේ නැහැ නෝට් එකත් රයිට් ඒක අවුලක් නැහැ. හරි ඒ ටික ඔක්කොම බලනවා. මේක have has පාඩම තියාගන්න ඒකත් තියාගන්න. අහගන්න හොඳට ඉස්සෙල්ලාම කරන්න ඕනේ පොත ගත්තා. අර මම මුලින්ම කිව්ව ටික අර පැටලිල්ල ලෙහුවානේ ඒකට ඔයාලට දුන්නේ විවරණයක් ඒ ටික ඉස්සල්ලාම ෂෝට් නෝට් කරගන්න ඒක ලස්සනට ලියලා රතු පෑන් අරගෙන ඇයි මෙහෙම උනේ ඇයි වයි හේතු ටික දාලා ඒක ලස්සන ෂෝට් නෝට් එකක් ගහගන්න ඕනේ ඔයා පාඩ කරන්න වෙන වැඩ හරිද මම මේ බෝඩ් එකේ ගැහුවා වගේ කරන්න ඕනේ ඊට පස්සේ තමයි මේ මාතෘකාවට යන්නේ රයිට් ඒ කියන්නේ අර ලියලා මාතෘකාව අපිට තියෙන දේවල් ඉන්න කට්ටිය ගැන කියමු කියලා ඒක ලියලා මේක ලියන්න මොකද අපි පන්තියේදී මේක ඉතුරු ටික ඉගෙන ගන්නවා ඒකයි උත්තර පැහැදිලි කරන්න රට්ට තනකොළ කාලා වගේ මේ එන්න එපා පන්තිය මාරු කරගෙන අරක හිතුවේ නෑ මේකේ පැහැදිලිව කියන එක හොඳට අහගන්න ඒක එන්නේ මේක ඉවරනකම් බලන්න ඕනේ රයිට් එහෙම කරගන්න මේක ගැන හොඳ අවබෝධයක් තියෙන මම ඉරිදට අනිවාර්යෙන් අහනවා රයිට් මේ දැන් කිව්ව දේවල්ම අහනවා රයිට් එහෙනම් ওই ටික කරගන්න එහෙනම් අපි ඉරිදට හම්බෙමු රයිට්